අබේගිරි විහාරයට අයත් අපි මේ ඉන්න තැන කපාරමූල ප්‍රදේශයට ආශ්‍රිතව කපාරමූලය කියලා කිව්වහම සමහර අයට තේරෙන්නේ නැහැ. අබේගිරි විහාර සංකීර්ණය අයත් මූල හතරක් තිබිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා වෙන්වෙන් වශයෙන් වැඩ වාසය කරපු මූල හතරක්. ඒකෙන් අපි කපාරමූලය ළඟ තමයි ඉන්නේ. කපාරමූලයේ තුල කපාරමූලයේ ආශ්‍රිතව එදා අතීතයේ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පානීය ජලය හෝ ස්නානීය ජලය කියන්නේ නෑමට ගන්න ජලය සපුරා ගන්නට ඇතයි සලකන්න පුළුවන් පොකුණක් තමයි මේ ඔබ දකින්නේ මේ මෙතන. ඉතින් කාලයාගේ ඇවෑමෙන් සිදුවන ස්වභාවික උපද්‍රව කියව වැසි සුළං ජල ගැලීම් මොනවා හරි වෙන්න පුළුවන් කියමුකෝ. උපද්‍රව වලට ගොදුරු වීමත් සමගම එදා ඒ කාලේ ආක්‍රමණික දේවල් තිබුණා. ආක්‍රමණිකයන් කඩා බිඳ දැමීම. ඉතින් ඒ ආක්‍රමණිකයන් විසින් මෙම ඉදිකිරීම් ගලවා විනාශ කර ඇද්දැයි යන කුමන හෝ හේතුවක් මත මෙසේ අභාවයට යන්නේ නැති කියලා අපිට හැඟෙනවා. අබේගිරි විහාර සංකීර්ණයේ පමණක්, ඒ කියන්නේ මහා විහාරයේ අයිති නැහැ මෙතෙන්ට. අබේගිරි විහාරයේ සංකීර්ණයේ පමණක්ම 5000කට අධික භික්ෂුන් වහන්සේලා එදා වැඩ සිටිය කාලයක්. ඒ වැඩ සිටිය නිසා එවැනි ජල අවශ්‍යතා අසීමිතව තියෙන්නේ නැති අනිවාර්යයෙන්ම ඒ හින්දා තමයි මෙවැනි පොකුණු විශාල ප්‍රමාණයක් අබේගිරියේ නිර්මාණය කරන්න ඇත්තේ. දැන් මේ බලන්න ගලින් කළ ජල පිහිල්ලක්. මේ පිහිල්ලෙන් තමයි අර කියපු විදිහට ජලය මේ පොකුණට අරගෙන තියෙන්නේ. ගල් පිහිල්ලක් ඊටාම පැහැදිලිව බැලුවොත් තේරෙනවා මේ කොච්චර වෙහෙස මහන්සියකින් ගල් වඩුවන් විසින් මේවා නිර්මාණය කරලා ඒ වගේම තාක්ෂණය භාවිතා කරන්නත් ඇති තාක්ෂණ ශිල්පීන්ගේ. ඉතින් මේ තියෙන්නේ එවැනි පිහිල්ලක් තමයි ජලය ගලාගෙන මේ පොකුණ කැඩීම් කරලා, ඒ කියන්නේ මේ පස් වලින් යට වෙලා තියෙන මේ ගල් වලින් පේන බලන ඇයට මේ පොකුණ තහවුරු කර නොමැති හින්දා වැඩිදුර තොරතුරු වගේම මෙහි නාමයක් වශයෙන් සඳහන් කරන්න අපහසුයි. මොකද මෙතන පුවරුවක් කෙටි විස්තරයක් සාමාන්‍යයෙන් පුරාවිද්‍යා ස්මාරක අසල දානවා. එහෙම පුවරුවක්වත් නැහැ කෙටි විස්තරයක් තියෙන. එහෙම දෙයක් නැහැ. එහෙම කියන්න හේතුව තමයි අබේගිරි විහාර සංකීර්ණයට ආසන්න අභ්‍යන්තරයේ කියන්නේ අබේගිරි විහාර සංකීර්ණයේ අභ්‍යන්තරයේ පමණක් මෙතෙක් කැණීම් කර තහවුරු කළාට වඩා දැනට කැණීම් කර තහවුරු කළාට වඩා මතු කර නොගත් ජල පොකුණු අසීමිත ප්‍රමාණයක් අපි මේ ඉන්නවට මේ අවට ප්‍රදේශයේ බහුලව තියෙනවා. මේ අබේගිරියට ආසන්නව පිහිටලා තියෙනවා පෙරිමියම් කුලම කියලා වැවක්. ආසන්නම නෙමෙයි යම් දුරකින් ඒ පෙරිමියම් කුලම වැවෙන් නල මාර්ගයෙන් මේ විශාල පොකුණු රාශියකටම ජලය සම්පාදනය කරගෙන ඇති බවට සාධක මගින්ම තහවුරු කරගෙනත් තියෙනවා. චීන ජාතික පාහියන් භික්ෂුව පොත්පත් වලින් බොහෝ අය දන්නව ඇති, ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ නැහැ. පාහියන් භික්ෂුව ගැන අහලා තියෙනවා යම් අය, බොහෝ අය. ඒ පාහියන් හිමි මේ පොකුණ අසලම ඇති කපාර මූලයට අයත් අධ්‍යාපනික හා ආවාස සංකීර්ණයේ කාලයක්ම වැඩ ඉඳලා තියෙනවා. ඒ වැඩ සිටිය බවට තොරතුරුත් පවතිනවා. පාහියන් හිමි ගැවසුන ගත කළ ඒ කපාර මූල අදාළ ස්ථානයේ අපි මේ ගමන YouTube නාලිකාවෙන් පසුව වීඩියෝ මගින් ඒ දර්ශනතල ඒ තොරතුරු ඔබට ලබා දෙනවා ඒ ආශ්‍රිත ප්‍රදේශ ගැන. අපගේ මේ වැඩසටහන් වලට කැමැත්තක් තියෙනවා නම් අපේ ගමන YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම අමතක කරන්න එපා like එකකුත් දාගෙනම යන්න. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් වලින් හමු වෙමු. ඉතින් කවදා හරි දවසක අනාගතේ මේ පොකුණු කුට්ටම් පොකුණ වගේම එවැනි පොකුණක් මේ ආකාරයෙන් පිළිවෙලට සැකසුමකට අනුව අනාගතේ මේවා තහවුරු කරගෙන ගොඩ අරන් මේ ගල් කොටස් හරි ලස්සනට තැම්පත් කරලා පිළිවෙලින් හැදුවොත් එන ඔයාලට කවදා හෝ දකින්න පුළුවන්. ඒක අනිවාර්යෙන් ඉදිරියේ සිදු වෙයි. දැනටත් මේ වන විටත් අබේගිරියේ දැනුත් මේ වර්තමානයේ
විශේෂ පොකුණක් විශාල පොකුණක් පොඩි එකක් නන් නෙමෙයි විශාල පොකුණක් අපි ඒක ඉදිරියේ කියනවා ඒ පොකුණ මොකද්ද කියලා දැනටත් කැණීම් කරලා හාරලා පොළව අධික ගැඹුරේ තියෙන පොකුණක් මතු ගනිමින් ඉන්නවා. ඉතින් ඒ වගේම මේ අපි පෙන්වන හිතන තැන මෙතන හිතන්න බෑ දකින්නකොට කවදා හරි ලස්සනක් තියෙද කියලා නෑ මේක පිරිවෙලින් සකස් කරලා කවදා හෝ දවසක අනාගතේ දරුවන්ට හෝ දැක ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා අපිට හිතන්න පුළුවන්.